උදාවන්නා වූ 2026 නව වසර ඔබට සුබම සුබ අවුරුද්දක් වේවා. ජ්‍යෝතිෂය තුළ සූර්ය මාස ක්‍රමය අනුව නව වසරේ උදාව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අප්‍රේල් මාසය ලෙස සැලකුණද බටහිර ක්‍රමය අනුව දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට නව වසර උදාවන බව සලකා වර්තමානයේ බොහෝ ලෝකවාසීන් ඒ වෙනුවෙන් විවිධ උත්සව සැණකෙළි පවත්වනවා. ඒ අනුව අප රටේද බොහෝ දෙනා ජනවාරි 1 වනදා නව වසරේ ආරම්භක දින ලෙස සැලකීමට පුරුදුව තිබෙනවා. ඒ නිසාම ඔවුන් ජනවාරි මාසය ආරම්භ වන විටම තම ලග්න පලාපල දැන ගැනීමට උත්සාහ ගන්නවා. ඒ අනුව අප මෙම ලග්න පලාපල ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වන විට පවතින තත්කාල කේන්ද්‍රය හා 2026 වසර පුරා සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවීම් සැලකිල්ලට ගනිමින් 2026 වර්ෂයේ ලෝකයේ පැත්තෙන් බලන විට 12 වැන්න හෙවත් වැෑවෙස්ථාන සෙනසුරු ගමන් කරන නිසා ලෝක ආර්ථිකය තුළ යම් යම් පසුබෑම් ඇති වෙන්න පුළුවන්. ලෝකයේ රටවල් එකිනෙකා පරයා තම ආර්ථික බලය ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගත්තත් එහිදී එම රටවල් වලට බොහෝ පීඩාවන් වලට මුහුණ පෑමට සිදුවෙනවා. ලෝකයේ රටවල් අතර බලය හමු වෙනවා. යම් යම් අරගල ඇතිවුවත් ඒවා ඉතා විනාශකාරී අන්තයක් කරා යාමක් මෙම වර්ෂය තුළ දක්නට ලැබෙන්නේ නැහැ. ලංකාව පැත්තෙන් බලන විට කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ දෙවැන්නේ සෙනසුරු ගමන් කරන නිසා මෙම වර්ෂයේ දේශපාලන කේස්ත්‍රයේ කටයුතු කරන අයට යම් පීඩාකාරී බවක් ගෙන දෙනවා. ඒ වගේම රටේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් රජයේ විශාල වෙහෙසක් ගෙනීමට කටයුතු කරනවා. විශේෂයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අයට මෙම වර්ෂය සුබදායක වසරක් බවට පත් කරගන්නවා. මෙම වර්ෂයේ ජනතාවට පෙරට වඩා ප්‍රගතිශීලීව සිටීමත් ක්‍රියා කිරීමටත් පෙළඹෙන අතර ඒ නිසාම රජයේ යහපත් සහ අයහපත් ක්‍රියා ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමට ජනතාව සමත් වෙනවා. සමාජ මාධ්‍යද ජනතාව දැනුවත් කිරීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කරන අතර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීති රීති සම්පාදනය වෙනවා. කෘෂි කාර්මික අංශයේ නව පිබිදීමක් ඇතිවන අතර කෘෂි කර්මාන්තය දියුණුවට රජය විශේෂ උනන්දුවක් දක්වනවා. වරින් වර ස්වභාවික විපත් වලින් හානි සිදුවුවද එම අභියෝග මැදවුවත් වගා කටයුතු වලින් මෙන්ම අනිකුත් ක්‍රේස්ත්‍රයන්ගෙන්ද රටේ මුදල් තත්ත්වය වර්ධනයක් අත්පත් කරගන්නවා. රටේ ආර්ථික වර්ධනයට ජාත්‍යන්තර සහයෝගය ලැබෙන අතර බදු හේතුවෙන් ව්‍යාපාර කේස්ත්‍රයේ යම් යම් අංශවල කඩාවැටීමක් ඇති වුවත් ඒවා ජය ගැනීමද ශක්තියක් ඇති වෙනවා. වරින් වර බෝවන රෝග වැනි ලෙඩ රෝග රට තුළ ඇති වෙනවා. හදිසි අනතුරු හා මරණවලද වර්ධනයක් දක්නට ලැබෙනවා. රටේ අධ්‍යාපන කේස්ත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවන අතර රටට ගැලපෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ රැසක් මෙම වර්ෂයේ ඇති වෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රජයේ විශාල කැපවීමකින් කටයුතු කරන අතර ජනතාවද හැකිතාක් දැහැමිව කටයුතු කිරීම තුළින් අභියෝග ජය ගන්න පුළුවන්. මෙම වර්ෂයේ ලග්න වශයෙන් යන ලග්න හිමියන්ට ඉතාමත් සුබදායක අතර අනෙකුත් ලග්න හිමියන්ට මිශ්‍රඵලදායක තත්ත්වයක් ඇති කරනවා. එම ලග්න හිමියන්ගේ වඩාත් ධර්මානුකූල වීම තුළින් සිත, කය, වචනය තුන්දරින් නිවැරදිව ක්‍රියාවල නිරත වීමෙන් අයහපත් තත්ත්වයන් වළකා ගන්නත් වාසනාවන්ත කාලයක් ගත කරන්නත් පුළුවන්. ඉතින් මෙතැන් සිට ලග්නෙන් ලග්නයට ඔබට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ අවුරුද්දේ ආදායම් ඉහළට. වර්ෂය ආරම්භ වන විට 9 වැන්නේ යෙදී ඇති රවි කුජ බුධ සිකුරු චතුරු ග්‍රහයෝග ඔබේ පෙරපින් බලය මතු කරන අතර ඔබ වඩාත් අධ්‍යාත්මික අංශයට යොමු කරවනවා. මෙම පෙරපින් බලය මතුවීම නිසාම මෙම වර්ෂයේ ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉතාමත් පහසුවෙන් ඉටු කරගන්න පුළුවන්. විදේශ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර මිල මුදල් ලැබීම මතින්ද මෙම වර්ෂයේ ඉතාමත් සුබදායකයි. අනපේක්ෂිත මුදල් ලාභ හිමි වෙනවා. රාහු 11 වැන්නේ බලවත්ව ගමන් කිරීම නිසා නව ආදායම් මාර්ග උත්පාදනය කරගන්න පුළුවන්.
ගොවිතැන් ඉඩකඩම් වගා කටයුතු ආදියෙන් ඉහළ ආදායම් ලැබෙන අතර වෙළඳ ව්‍යාපාරවලින්ද ලාභ ප්‍රයෝජනත් වෙනවා. එහෙත් නිස්ප්‍රයෝජන වියදම් යෙදීමටද ධන හානිවලටද ඉඩ ඇති බැවින් උපයන ධනය වියදම් කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. දැනට ඔබට සෙනසුරු ඒරාෂ්ටකයක් ආරම්භ වී ඇති නිසා සිත් පීඩා ඇතිවෙන්න පුළුවන් බැවින් පවුල තුළ සතුටට සමගියට බාධා ඇති වෙනවා. පවුලේ අය වෙනුවෙන් වියහියදම් කිරීමටද සිදුවෙනවා. රැකියා ස්ථානය තුළද යම් යම් පීඩා ඇතිවෙනවා. වඩාත් කල්පනාකාරීව සහ නිවැරදි රැකියා කටයුතුවල නිරත වෙන්න පුළුවන්. නොකළ වැරදිවලට චෝදනා ලැබීමටද ඉඩ ඇති බැවින් හැමවිටම ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. මේෂ ලග්න හිමි ඔබ මේ වසරේ ඔබගේ ශරීර සෞඛ්‍ය එතරම් යහපත් වන්නේ නැහැ. පාදවල ආබාධ තුවාල උගුරේ සෙම් රෝග ආදිය ඇති වෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉටු කරගන්න. ඒ වගේම තරඟ විභාග ආදියෙන් ජයත් කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සඳහා අන් අයගේ උදව් උපකාර හිමිවන අතර විදේශීය අධ්‍යාපනයකටද අවස්ථාව උදා වෙනවා. වෘත්තීය අධ්‍යාපන කටයුතුද ඉතාමත් සාර්ථකව සිදු කරගන්න පුළුවන්. සෙනසුරු දොළොස්වැන්නේ ගමන් කරන නිසා ඔබ තුළ ආගමික නැඹුරුතාවයක් ඇතිවෙන්න පුළුවන් බැවින් ඉන් ප්‍රයෝජන ගෙන හැකිතාක් ආගම දහමට නැඹුරුව ක්‍රියා කරන්න. සුබ දිනය ඉරිදා සහ අඟහරුවාදා. සුබ අංකය 5 සහ 9. සුබ වර්ණය රතු. සුබ මැණික් රතු මැණික්. ඉතින් මේ වගේම ඔබගේ ලග්නය ගැනත් හොඳින් අසා දැනගෙන ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඉදිරි වර්ෂය ඉතාමත් සුබදායක කරගන්න. ඒ වගේම උදා වන්නා වූ 2026 නව වර්ෂය ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වගේ ලග්න පලාපල ලතසනින්ම දැනගන්න අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න.